බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවන මාසයේදී එකල රළු යක්ෂයන් වාසය කර ලංකාවේ මහියන් වෙන මහා වනය තම දහම පවතින පින්බිමක් වන බව දුටුසේක. ඔවුන්ගේ මහා රැස්වීමක් මැදට වැඩම කළ බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ හිඳිමින් ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය දමනය කිරීම සඳහා සුළඟ, වර්ෂාව සහ තද අන්ධකාරයෙන් යුත් වියකරු ප්‍රාතිහාර්යමය කුණාටුවක් මැවූසේක. බියෙන් වෙවුලා ගිය යක්ෂයෝ මෙම දිව්‍යමය බලයට එදිරිව සටන් කළ නොහැකි බව වටහාගෙන තම අවි ආයුධ බිම දමා බුදුරජාණන් වහන්සේගෙන් අභයදානය ඉල්ලා සිටියහ. ඔවුන් දමනය වූ බව දුටු බුදුරජාණන් වහන්සේ වහාම එම කුණාටුව දුරු කර සිය ශාන්ත තේජස පතුරවමින් ඔවුන්ට සාමය උදා කළසේක. බුදුරජාණන් වහන්සේ වැඩම කිරීමට පෙර සුමන සමන් දෙවියන්ට කේශ ධාතුන් වහන්සේලා මිටක් ලබා දුන් අතර දෙවියෝ එම පූජනීය ධාතුන් රන් කරඬුවක තැන්පත් කළහ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඊ පින්බිමෙහි ලංකාවේ ප්‍රථම ස්තූපය ඉදි වූ අතර එය මෙරට ශාසනික ගමනේ සදාකාලික ආරම්භය සනිටුහන් කොළේය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඒ පෙන්බිමේ ලංකාවේ ප්‍රථම ස්ථාපය ඉදි වූ අතර ඒ මෙරට ශාසනික ගමන සිදු කළ ආරම්භය සනිටුහන් කළේය.